සුබ දවසක් හැමෝටම. ඔයාලා මේක වෙලා ඉන්නේ මම අලුතින් කරන්න පටන් ගත්ත ස්කිල් බයි ඇන්ඩ් සෙල් වෙබ් ඇප්ලිකේෂන් එක හදන ප්‍රොජෙක්ට් එකේ තුන්වෙනි වීඩියෝ එකට. ඉතින් කලින් වීඩියෝ එකේ දෙවෙනි වීඩියෝ එකේදී මම එක්ස්ප්ලেইন කරේ sign up process එක සහ input validation එක ගැන. ඉතින් මේ වීඩියෝ එකකින් මම එක්ස්ප්ලেইন කරන්න බලාපොරොත්තු වෙන්නේ program the user sign in process එක ගැන. ඒ කියන්නේ user කෙනෙක්ට sign in වෙන්න පුළුවන් process එක ගැන ඔයාලට explain කරන්න. ඉතින් මම ඔයාලට මුලින් පෙන්නලා ඉන්නම් මේ application එකේ මම දැනට develop කරන් ඉන්නේ UI UX design එක. ඉතින් එහෙම තමයි මුලින් බලා ගන්න පුළුවන් sign in part එකට දාලා design එක තියෙනවා. skill job page එක ගියා email address and password කියලා තියෙනවා. chapter remember මේ option එකක් දීලා තියෙනවා. forget password එක දීලා තියෙනවා. sign in button එකක් දීලා තියෙනවා. it don't have an account ඊළඟට terms and conditions එකක් දීලා තියෙනවා. ඉතින් මේකදී මම මුලින්ම ගන්න පෙන්නන්නම් database එකේ මෙන්න මෙහෙම email එකකින් account එකක් හදන්න තියෙනවා. ඉතින් password එක මේ තියෙනවා. ඉතින් password එක කියන්නේ මෙතන user කෙනෙක් දෙන password එක මෙතන encrypt කරලා තමයි මේ database එකේ save වෙන්නේ. ඒ කියන්නේ database එක බාර වෙන්නේ administrator උනත් user කෙනෙක්ගේ password එක එහෙම ලේසියෙන් බලා ගන්න බෑ. මේක විශේෂ ක්‍රමයකට encrypt කරලා තමයි database එකේ save වෙන්නේ. ඉතින් මේ මෙතන තියෙන්නේ අංක 32කට මට මතක විදිහට කෝඩ් එකක් තියෙනවා. ඉතින් මේ කෝඩ් එක අපි email එකයි password එක වෙනුවට මේ කෝඩ් එක දුන්නා කියලාත් log වෙන්න බෑ. මේක encrypt වෙන්න ඕනේ. ඉතින් ඔයාලට පෙන්වන්න විදියක් නැහැ මම ගහලා තියෙන password එක මොකක්ද කියලා. ඉතින් මම ඔයාලට log කරලා පෙන්නන්නම්. මම email එක ගහන්නම්. ඉතින් මම ඉස්සෙල්ලා වැලිඩ් password එකක් ගහලා බලමු. හරි. මේක තමයි මගේ වැලිඩ් password එකක්. බලමු වැලිඩ් හරි එකක් ගන්න අපි බලමු sign in කරන්න. ඉතින් බලා ගන්න පුළුවන් invalid user condition. ඒ කියන්නේ මෙතන email එක හෝ password එක වැරදි. ඉතින් මෙතන මට දාන්න තිබ්බා email එක වලදී නම් invalid email හෝ password එක වැරදි නම් invalid password කියලා. ඒක පොඩි අවධානමක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන්ම වෙබ්සයිට් එකක් වෙබ්සයිට් එකකට බලෙන් ඇතුළේ කියන්නේ හැක් කරන්න වගේ දෙයක් වුණොත් user email එක හොයාගෙන වැරදි password එකක් ගැහුවොත් එතකොට password එක වැරදි හින්දා යටින් පෙන්වන්නේ invalid password කියලා. ඒකින්ද ඒ අදාළ කෙනාට හොයාගන්න පුළුවන් email එක හරි නමුත් password එක වැරදි කියලා. ඉතින් ඒකම අනිත් පැත්ත තමයි මේකත්. ඉතින් password එක හරියට ගහලා email එක වැරදි වුණත් එතකොට email එක වැරදි හින්දා යටින් පෙන්වන්නේ right email කියලා. ඉතින් ඒකින්ද මෙතන දෙකටම හරියන්නේ invalid user creational කියලා දාලා තියෙන්නේ. එතකොට අදාළ කෙනාට ඒ කියන්නේ බාහිර පුද්ගලයන්ට බෑ මේක මොකද්ද වැරදි මොකද්ද හරි කියලා. දෙක තුන හතර පහ හත අට නවය. ඉතින් මේ password එක නැහැ මම අයිතරයක් invalid user condition කියලා ගන්නවා. ඒ කියන්නේ password එක වැරදි. ඉතින් මම ඉස්සෙල්ලා ඊළඟට හරි password ගහනවා. අර වටට තමයි ගහලා තියෙන්නේ. බලමු sign in එක. හරි login successful කියලා වැටෙනවා. ඒත් එක්කම අපි index එකට redirect කරනවා. ඉතින් තාම index එක හදලා නැහැ. ඒක මෙතන not found කියලා තියෙන්නේ. ඉතින් බලා ගන්න පුළුවන් අපේ sign in process එක සාර්ථකව එහෙම වැඩ කරනවා. මේක redirect කරලා පස්සේ තිබ්බ විදිහට වෙනවා. ඔය විදිහට තමයි sign in process එක එන්නේ. ඔයගොල්ලන්ට මම අරක ආයි explain කරොත් මෙතන email එකයි password එක create account දීලා email එක ගැහුවා පස්සේ ඒක යම් කිසි ක්‍රමවේදයකට ඒ කියන්නේ encrypt වෙලා තමයි hash එකක් විදිහට තමයි database එකේ ගිහින් save වෙන්නේ මෙන්න මේ වගේ අකුරු කිහිපෙක. ඉතින් මේක මේ විදිහට administrator උනත් මේ code එක මෙහෙම administrator විතරයිනේ මේ code එක ගන්න හැකි. මේක ඔය කියන්නේ එයාට හෝ එයාගෙන් එයාගේ උදව්වෙන් කාට හරි මේක හොරකම් කරත් මේ code එක ගිහිල්ලා අතෙන්ට ගැහුවත් මම ඔයාලට කියලා වෙනවා. අපි බලමු ආයෙසරයක් ගහලා ඒ password එක වෙනුවට අර code එක ඉතින් ගහලා බලමු. ඒත් invalid user condition කියලා වෙන්නේ. ඒ කියන්නේ අර code එක ගැහුවත් කිසිම කෙනෙක්ට ඒ කියන්නේ administratorවත් මේ ගහන්න log වෙන්න බෑ මේ email ගේ account එකට. ඒ කියන්නේ user ගේ account එකට අදාළ password එකම ගහන්න. ඉතින් ඕක තමයි sign in එකේ
පේන තියෙන ප්‍රොසෙස් එක අපි යන් කෝඩ් එක පැත්තට. ඉතින් කෝඩ් එක පැත්තට ගියාන් පස්සේ මුලින්ම අපිට බලන්න ඉන්ඩෙක්ස් එකේ තමයි මෙතන මම ඉතලා ID ටික එහෙම පෙන්නන්නම්. මේ කොටස තමයි කියන්නේ sign in form එකේ තමයි අදාළ ටික තියෙන්නේ. ඉතින් div ID එක විතර මෙතන අරන් තියෙනවා sign in form කියලා. ඊළඟට මෙතන CSS දාලා තියෙනවා. මතක් කරගන්න මෙතන CSS දිනවා ගත්තේ tailwind CSS framework එක. ඊළඟට sign in form එක දාලා ඔක්කොම view ටික අදාළ දාලා තියෙන්නේ sign in form එකට. form ID එක sign in. ඊළඟට email input එක type එක email විදිහට දාලා තියෙනවා. name එකත් email ID එක ගත්තේ sign in email කියලා. password input එකත් ඊළඟට බලා ගන්න පුළුවන්. ඒකේ name එක password ID එක ගත්තේ sign in password කියලා. ඊළඟට තියෙන්නේ remember me option එක. ඊළඟට button type එකක් තියෙයි sign in password. එතන toggle එකක් දාලා තියෙයි. ඒක out.js එකට තමයි යන්නේ. ඒක මම ඉන්නකට වෙන්නනම් ඒක function එකක් විදිහට තියෙනවා. remember me option එක බැලුවොත් ඒකට අදාළ වීඩියෝ මම ඉස්සරහට ගේන්නම්. ඉතින් ওই ටික තමයි පෙන්වන්නේ. ඊළඟට ඔයගොල්ලෝ බලාගන්න පුළුවන්. එතන error message එකක් තියෙනවා. අදාළ sign in message එක. ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන්. ඉතින් මම ආයෙත් අදාළ වෙන්නම්. password එක පැද්දියක් ගැහුවා. හරි මොකක්ද මෙතන invalid user conditional කියලා. ඒ කියන්නේ මෙතන error message එකක් එන්න. දැන් මෙතන මම හරියට password එක ගහලා lock කරලා ගියමු. දැන් password එක මම හරියට ගහනවා. අපිට පුළුවන් දැන් මෙතන message එක පෙන්නන login successful කියලා එකක් පෙන්නන්නේ green color එක. ඉතින් ඒක තමයි error message එකක් ඉතුරු වෙන්නේ අතන. ඔය ටික තමයි index.php එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පල්ලෙහාට තියෙන sign up footer ඔය ටික. ඉතින් අපි බලමු out.js එකට ගියොත් මෙතන ඉඳන් තමයි function එක තියෙන්නේ sign in function එක. හරි ඒක explain කරොත් ඒක email අර මේ ඔක්කොම ටික variable එකකට අරන් තියෙනවා. මේ තියෙන්නේ අදාළ ID email කියලා අරන් දිනවා. අරන් දින්නේ sign in email කියන password එක sign in password remember me එකට remember කියලා දාලා දෙනවා. sign in error එකට sign in message sign in error message එකට link එක වෙනම දාලා දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ ආයි ID ටික බැලුවොත් email password remember me email password email එක sign in email ඔයාලා බලා ගන්න පුළුවන්. මෙතන sign in email කියලා තියෙනවා. password එක password එකේ sign in password එකේ තියෙනවා. හැබැයි අදගත්තු ID එකට remember me එකේ ID එක ගන්න තියෙන්නේ අපි remember කියලා දාලා. ඊළඟට තියෙන sign in message මේ තියෙන්නේ sign in message එකේ මෙතන ID එක වෙනවා. මෙතන මේක තමයි ID එක විදිහට යපතර ගන්න. ඊළඟට sign in error message remove කියලා දාලා හිටින්නේ අතර. ඊළඟට if එකක් දාලා email එකක් හෝ password එකක්. ඒ කියන්නේ දෙකම නෑ. if කියන්නේ මෙතන not කියලා දාලා තියෙන විතර හාෂාදී ලකුණක් වගේ ලකුණක් තියෙනවනේ. ඒක හින්දා මෙතන ඉදිටිකින් කියන්නේ ඕ කියන එක. email හෝ password. ඒ sign in error message එකක් එන්න කියලා දාලා තියෙයි all field are required. ඒ කියන්නේ මේ දෙකම ඔක්කොම field require කරන්න. ඔයගොල්ලන්ට අයිමත් වෙන්නනම් කිසිම දැන් type කරන්නේ sign in දෙනවා all are required. ඒ කියන්නේ කිසිම input එකක් field එකේ දැන් දුන්න තුනක් මෙහෙම වෙනවා. එකක් විතර type කරලා බලමු. අපි කරන්න කොහොමද වෙන්නේ? එකක් විතරක් දීලා all record කියලා වෙන්නේ. ඒක තමයි මෙතන මේ බලා ගන්න පුළුවන්. if else එකක් දාලා තියෙන ආයේ valid email. කියන්නේ email එක තියෙන email එකක් නෙවෙයි නෝ. කියන්නේ මෙතන email එකක් නෙවෙයි නම් ඒක invalid email format. sorry email කියන එකක් නෙවෙයි මම කියන්නේ email format එක. ඒකත් දෙන්නම්. දැන් මෙතන මම කියන දෙකින් එහා පැත්තට අයින් කරලා හරි password එක ගහනවා. එතකොට invalid email format. සාමාන්‍ය email එක පෙන්නන්නේ අදාළ custom කොටස දීලා ඊළඟට @gmail.com නේ. මෙතන තියෙන්නේ gmail.com නැතුව ඇරෙන්න. ඒකින්ද invalid email format කියලා මෙතන පෙන්නනවා. ඊළඟට else එකක් තියෙයි. ඒ ඔක්කොම හරි නැත්තම් sign in practice එක hidden කියලා දාලා තියෙනවා. ඉතින් එහා පැත්තට date එක ගෙනියන්න මෙතන warform new form date ටිකක් කරන් තියෙනවා. form append email එකකින් email password එකකින් password remember me එකකින් remember me check
එක චෙක් කරලා එතන සෙෂන් එකක් හදන්න දාලා ඒ ටික පාස් කරනකොට bar.stdb request කියලා තියෙනවා. ඊළඟට data ටික පාස් කරනවා මේ විදිහට signing එනවා message remove hidden ඒ කියන්නේ මේ ඔක්කොම හරි නම් ඒක සමානයි නැත්නම් ඔක්කොම හරි නම් hidden කියලා තියෙනවා r.status එක receive එතකොට response එක හරි නම් success කියලා වෙන්නනවා. ඉතින් මෙතන error message දැනට තියෙන remove red එක remove කරනවා remove කරලා add කරන්න කියලා තියෙනවා text screen අර ඔයගලන්ට පෙන්නන්න ඉස්සෙල්ලා ලකින්නේදී ලොගින් හදද්දි වැරදි පාස්වර්ඩ් එක කියවුවොත් පස්සේ රතු පාටින් පෙන්වුවේ invalid federation කියලා. ඒ රතු පාටින් පෙන්වුවේ. අපි හරි පාස්වර්ඩ් email එක කියවුවොත් පස්සේ login successful කියලා green පාටින් මේ පෙන්වුවේ. ඒක තමයි මෙතන මේ තියෙන text screen 500 ඒත් එක්කම යටින් පෙන්නනවා ඒ පෙන්වන්න ඕනේ signing error message in HTML login successful තමයි වෙන්නේ. ඉතින් set time out එකක් කියලා මිලිසෙකන්ඩ් 2000කින් home.php එකට navigate කරන්න තමයි හදන්නේ. ඉතින් තාම home.php එක වැඩ කරලා නැහැ. ඉතින් තමයි අර not found කියලා තියෙන්නේ. ඉතින් else එකක් තිබුණා. ඔය විදිහට fair ඔය ටික දාලා දෙනවා. ඉතින් මේ data කියන්නේ r.open post method යන්නේ process file එකේ තියෙන login process.php කියනකට true .send.form ඉතින් process login process.php login process.php එකට කියවොත් process එකේ login process.php ඉන් එකේ මුලින්ම session එක start කරලා දිනවා ඊළඟ connection එක request කරලා දිනවා ආයෙත් පැත්තෙන් ගන්න email password මේ ටික ඔක්කොම ආරම්භ තියෙනවා. මෙතන validation part එකක් දීලා තියෙනවා invalid email recenter password ඊළඟ result එක select කරලා තියෙනවා database එකේ මේකක් තියෙනවද කියලා බලන්න. id එක full first name last name email password active account type එකේ id එක email එක විතර කරන්න තියෙනවා. ඊට if එකක් දාලා number row දාලා ඒක session ටිකක් හදාන්න තියෙනවා. user id user name email type id login to දාලා ඒ අදාළ password අදාළ email එක නැත්නම් මෙතන database එකේ insert into එකක් දාලා තියෙන remember me token කියන්නේ. මෙතන expire date එකක් දාලා තියෙන්නේ server time එකත් එක්ක. ඊළඟට set cook මේ නම් අපේ session එකේ අදාළ කොටස් ටික success කියලා පෙන්නනවා. ඔක්කොම වැරදි නම් අර පෙන්නවා වගේ invite validation කියලා. ඒත් හරි නම් අපිට ඕන මෙතන email කියලා දාන්න හැකි. මෙතන email password කියලා දාන්න හැකි. එතකොට අර මම කිව්වා වගේ බාහිර පුද්ගලයන්ට ලේසියෙන් හොයාගන්න හැකි. එතකොට අපි මේ පුද්ගලයන්ට උදව් කරනවා වගේ වගේ දෙයක් තමයි වෙන්නේ. ඉතින් මේ දෙකටම එකම එක දැම්මා. ඒක පොඩ්ඩක් ප්‍රොෆෙෂනල්. ඒකට කාටවත් හොයාගන්න බෑ. අදාළ විෂයට ඇරෙන්න ඒ email එකේ හෝ password එකේ email හෝ password එකේ ඒ දෙකෙන් මොකේද අවුල දෙන්නේ. ඉතින් ඔය ටික තමයි මගේ login process එක. ඉතින් මේකට දාලා මම code ලිව්වේ login process.php ආයි function එක ලිව්වේ out.js එකේ ඊට අමතරව script.js කියලා එකක් තියෙනවා. ඒකට ලිව්වේ out.js එකේ ඒක ලේසි ඒක කැටගරි කරගන්න ලේසි. අද ඉන්ඩෙක්ස් එකේ මම ගොඩක් කලින් පෙන්නනවා. හරි මේක තමයි අද වීඩියෝ එකේ මම ඔයගලන්ට එක්ස්ප්ලেইন කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉස්සරහදී මේ වෙබ් එකේ ඒ ඇප්ලිකේෂන් එකේ තවත්